ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ඔන්න වැසිබර කාලගුණයක් තිබ්බත් මම අද ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඒ තමයි Facebook verification badge එක ගන්න හැටි. ඒ කියන්නේ ඔයාලගේ Facebook නමට ඉස්සරහින් මෙන්න මේ වගේ blue tick එකක් නිල් පාට badge එකක් ගන්න විදිය. ඉතින් මේකට කියන්නේ verify badge එක කියලා. ඉතින් මේකේ benefit ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ FB එක ඔයාගෙම කියලා අඳුරගන්න සහ ඔයාට පුළුවන් Facebook ආයතනයත් එක්ක chat කරන්න, Facebook ආයතනයට call ගන්න මෙන්න මේ වගේ benefit ගොඩක් තියෙනවා. ඉස්සර නම් මේ badge එක ගන්න පුළුවන් උනේ ඔයා සමාජයේ ජනප්‍රිය චරිතයන් නම් විතරයි. ඒ කියන්නේ politician කෙනෙක් නම්, ඔයා singer කෙනෙක් නම් අන්න ඒ වගේ මොහක් හරි ඔයාට සමාජයේ ලොකු තනතුරක් තියෙනවා නම් අන්න මෙන්න මෙයාට තමයි ගන්න පුළුවන් උනේ. දැන් අපිට මේක හැමෝටම ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් මිස් වෙන්නේ නැතුව ඔයාට බලන්න නම් මගේ channel එක subscribe කරන්න ඕනේ. subscribe කරේ නැත්නම් channel එක පෙන්වන්නේ නැහැ. එහෙනම් චූටි වෙලාවක් කරන් channel එක subscribe කරලා අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා යන්න ඕනේ Facebook ඔයාගේ app එකට. Facebook app එකට ගියාට පස්සේ වම් පැත්තේ ඉහළ කෙළවරේ මේ වගේ ඉරි කැලේ තුනක් තියෙනවා. සමහරක් අයගේ මේක දකුණු පැත්තේ තියෙනවා. මෙන්න මේ ඉරි කැලේ තුන touch කරන්න. ඊට පස්සේ එන menu එකේ ඔයා පාතරේ යන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Meta verified කියලා එකක් තියෙනවා. මෙන්න මේ Meta verified කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඔයාගේ app එක පරණයි නම් මේක පෙන්වන්නේ නැති වෙයි. ඒ හින්දා මුලින්ම app එක ඔයා අප්ඩේට් කරලා ඉන්න ඕනේ. මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට එයාලගේ මෙනු එක මේ විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වෙන ටික වෙලාවක් යයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එක එක පැකේජස් තියෙනවා. ඉතින් මේ ගන්න රුපියල් මුලින්ම ගන්න එක්කෙනෙකුට මේ වෙද්දී ඒ කියන්නේ මේ නොවැම්බර් මාසෙ වෙද්දී රුපියල් 176ට පැකේජ් එක දීලා තියෙනවා ටෙස්ට් කරන්න ඕනේ හින්දා. නමුත් දෙවනි වතාව වගේ ගන්න ඕන නම් ඔයාලට 2000 ගණක් මේකට මුදල් කැපෙනවා. ඉතින් මම ඒ ඔක්කොම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක කරන්න කියලා. ඉතින් මේ වගේ පැකේජ් ගණනාවක් තියෙනවා. Max කියලා තියෙනවා, Premium Plus, ඒ වගේ Standard වගේ පැකේජස් ගොඩාක් තියෙනවා. ඉතින් අපි ගන්නේ රුපියල් 176ට පළවෙනි වතාවට දෙන පැකේජ් එකනේ. එහෙම නැත්නම් ඔයා පළවෙනි වතාව භාවිතා කරා නම් මේක ඔයාලට රුපියල් 2700 ගණක් කැපෙනවා. හරි ඉතින් මේකේ විශේෂ දේ තමයි අපිට contact කරගන්න පුළුවන් Facebook ආයතන. ඉතින් මෙන්න මෙතන unlock benefit කියන බටන් එක උඩ ඔයා ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 2670ක් කියලා තියෙනවා. ඒකට හේතුව මම මේ පළවෙනි වතාවේ දෙන රුපියල් 176 එක purchase කරලා තියෙනවා. සමහරක් FB වලට මේ රුපියල් 176 එක එන්නේ නැහැ. පළවෙනි වතාවම ගද්දිම 2600ක් 70ක් කැපෙනවා. ඉතින් මේක පාදේ තියෙන බටන් එක ඔයාලට ක්ලික් කරන්න තියෙන්නේ. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට ඔයාලට ගෙවීම් කරන්න කියලා ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි ඇඩ් කරන්න කියලා. ඉතින් ඔයාලඟ තියෙන ඕනම බැංකුවක් ක්‍රෙඩිට් කාඩ් එකක් ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරන්න පුළුවන්. නමුත් යාළුවනේ මෙතනින් ඉස්සරහට කියලා දෙන්න දේවල් මෙතන සිකියුරිටි ප්‍රශ්නයක් තියෙන හින්දා මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මම ඔයාලට තීරණය කරගත්තා මගේ අනිත් ෆෝන් එකෙන් මේ ෆෝන් එක වීඩියෝ කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ ඔක්කොම ඩීටේල්ස් ටික කොහොමද දාන්නේ කියලා. ඉතින් මම ඔයාලට ඔක්කොම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එකේ කිසිම තැනක් මේ විදිහට ස්කිප් කරන්න එපා. හරි දැන් අපි මෙතන ඇඩ් ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔන්න දැන් මගේ අනිත් ෆෝන් එක මම උඩින් මේ විදිහට ඇල්ලුවා. ඉතින් මම ඔන්න මේ බටන් එක ඔයාලට පෙන්නන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ අපේ බැංකු කාඩ් එකේ තොරතුරු මේකට ඇතුළත් කරන්න කියලා තමයි යන්නේ. ඉතින් මම ඔන්න මේ විදිහට ක්ලික් කරගත්තා. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා අපේ බැංකු කාඩ් එකේ අංක 16කින් යුක්ත අංකේ ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ බැංකු කාඩ් එකේ expire date එක MMYY කියලා තියෙන අන්න ඒකට ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ බැංකු කාඩ් එකේ පිටිපස්සේ අංක 3ක් තියෙනවා. අන්න ඒ අංක 3 මෙන්න මෙතන security කියන එකට ඇතුළත් කරන්න ඕනේ. මේ ටික හරියටම ඔයා ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 176 මුලින්ම අලුතෙන් ගන්න පැකේජ් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන save card කියන එක ක්ලික් කරාට පස්සේ යාළුවනේ ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එයි. මේ මැසේජ් එකේ OTP නම්බර් එකක් තමයි එන්නේ. මේ මැසේජ් එක නැවත මෙතන ටයිප් කරාට පස්සේ ඔයාලට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මමත් මගේ තොරතුරු ටික මේ විදිහට ටයිප් කරගෙන මේ විදිහට save card තියෙන එක දුන්නා. ඔන්න බලන්න දැන් මගේ රුපියල් 2679ක් කැපෙනවා කියලා දෙනවා. ඒ කියන්නේ පළවෙනි වතාවේ නැතුව දෙවෙනි වතාව වගේ ගත්තොත් මේක කැපෙනවා මාසික ගාස්තුව. ඉතින් මෙතන මේ subscribe කියන බටන් එක උඩ ඔය එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ processing කියලා මෙන්න මේ විදිහට වැටෙනවා. processing කියලා මෙන්න මේ විදිහට වැටුණාට පස්සේ තව චූටි setup එකක් වගේ දෙකක් හො තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන ටිකක් මේක කියවලා no thanks කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මෙතන no thanks කියන එක dot එක දාන්න. ඉතින් card details save කරන්නද කියලා අහන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් notification එකක් ඇවිල්ලා මගේ රුපියල් 2670ක් කැපුණා දැන්. ඉතින් අපි දැන් මේකට no කියන එකට දාලා මෙතන okay කියන එක ක්ලික් කරමු. ඊට පස්සේ මෙතනත් අපිට මෙන්න මෙතන no thanks කියලා එකක් තියෙනවා. ඒකත් ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙයාලා කියනවා අපිට පැය 48ක් ඇතුළත අපේ FB එක චෙක් කරලා වෙරිෆයි කරනවා කියලා. නමුත් යාළුවනේ එහෙම කිව්වට පැය දෙකක් වගේ යද්දි ඉතා සුළු කාලයකදී ඔයාලගේ FB එකේ නමට ඉස්සරහින් මේ blue tick එක වෙරිෆයි මාක් එක දෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේක okay කරන්න. ඔයාගේ අදහසක් කමෙන්ට් කරන්න. යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.